කවිෂ වෘත්තීන් ඉංජිනේරුවෙක්, සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. කිසිම කපටිකමක් නැති තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන කෙනෙක් තමයි කවිෂ කියන්නේ. කවිෂට හැම දේටම හිටියේ තමන්ගේම කියලා ළඟින්ම ඉන්න දෙන්නයි. එක්කෙනෙක් තමයි එයා පණ වගේ ආදරය කරන තමන්ගේ ජීවිතේම කරගත්ත එයාගේ පෙම්වතිය සයුරි. අනෙක් කෙනා තමයි ඉස්කෝලේ කාලේ ඉඳන්ම හොඳම යාළුවා වුණ ලක්ෂිත. මචං කවිෂ, උඹ මේ අලුත් ස්ටෙප් 1 ප්‍රොජෙක්ට් එක ඉවර කරපු දවසට අපි ඔක්කොම ගොඩ. ලංකාවේ විතරක් නෙවෙයි බං, පිටරට මාකට් එකත් අපිට ලේසියෙන් අල්ලන්න පුළුවන්. ඔව් බං, අවුරුදු 2ක් තිස්සේ මම මේකට මහන්සි වෙන්නේ. කෙල්ලත් හැම වෙලේම කියන්නේ මේක ඉවර කරපු ගමන් මැරි කරමු කියලා. සයුරි පව් බං, ඒකි මම වෙනුවෙන් හැම දේම දරාගෙන ඉන්නවා. මේ කතාවත් එක්ක කවිෂ හිටි සිහින ලෝකයක. කවිෂ රෑ දවල් මහන්සි වෙන හැම වෙලාවකම හිතුවේ සයුරිට හැම සැප සම්පතක්ම දීලා එයාට ලස්සන සුරංගනා ලෝකයක් හදලා දෙන්නේ කොහොමද කියලා. මොකද කවිෂගේ මුළු ලෝකයම උනේ සයුරි. ඒ හැම මොහොතකම ලක්ෂිත හිටියේ කවිෂයට උදව් කරනවා වගේ පෙන්නගෙන ඒ ප්‍රොජෙක්ට් එකේ හැම රහසක්ම දැනගන්න මාන බල. දවසක් රෑ කවිෂ ඔෆිස් එකේ වැඩ කර ඉද්දි එයාට එකපාරටම මතක් වුණා සයුරිට දෙන්න ඕන පාර්සලයක් එයාගේ කාර් එකේ තියනවා කියලා. ඒ වෙනකොට වෙලාව රෑ 12ටත් කිට්ටුයි. සයුරි නිදි ඇති කියලා හිතුණත් එයා ආසම චොක්ලට් එකකුත් අරගෙන කවිෂ සයුරිගේ ගෙදර යන්න පිටත් වුණා. කවිෂ යනකොට සයුරිගේ ගෙදර දොර බාගෙට ඇරලා සාලේ ලයිට් දාලා තිබුණේ. මිනිහා හිතුවේ සයුරි සාලෙට වෙලා ටීවී බල ඉන්නවා ඇති කියලා. කවිෂ සයුරිව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන කාර් එක පාරෙන්ම නතර කරලා ගේ පැත්තට යන්න හැරුණා. ගේ හරියට යනකොට ඇතුලෙන් ඇහුණ හිනා හඬ කවිෂව එතනම ගල්කලා. අනේ ලක්ෂිත, මට දැන් මේ විදිහට රඟපාලා ඇති වෙලා. කවිෂ එක්ක ඉන්නකොට මට හරිම බෝරින්. ඒ මනුස්සයා දන්නේ අර කම්පියුටර් එක ඇතුලේ ඔළුව ඔබාගෙන ඉන්න විතරයි. කවිෂට හොඳටම තේරුණා ඒ සයුරිගේ හඬ කියලා. අනේ මැනික, තව ටිකක් ඉවසන් ඉන්න. මේ ප්‍රොජෙක්ට් එකේ අන්තිම ටික මගේ අතට ගත්ත ගමන් අපි දෙන්න ඉක්මනටම රට යමු. ඌ දන්නේ නෑ මම දැනටමත් වෙන කම්පැනි එකක් එක්ක ඩීල් එකක් දාලා තියෙන්නේ කියලා. උට වෙන්නේ තව ටික දවසකින් අත පිහදාගෙන පැත්තකට වෙන්න. ලක්ෂිත hina වෙවි සයුරි එක්ක කියනවා කවිෂ එළියේ ඉඳන් අහගෙන හිටියේ. කවිෂට දැනුනේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ. තමන් පණටත් වඩා ආදරය කරපු කෙල්ලයි තමන් පණ වගේ විශ්වාස කරපු යාළුවයි දෙන්නම මේ වගේ දෙයක් කරයි කියලා කවිෂට හිතා ගන්න බැරි වුණා. කවිෂට හිතුනේ ගේ ඇතුළට යන්න. ඒ විතරක් නෙවෙයි තමන් කරගෙන යන ප්‍රොජෙක්ට් එක පවා අතහැරලා දාන්න. ඒත් කවිෂ ගැඹුරු හුස්මක් අරගෙන තේරුම් ගත්තා මේ ඒකට වෙලාව නෙවෙයි කියලා. ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙද්දි ඔහු නිහඬවම එතනින් පිටත් වුණා. කවිෂ කාර් එකට ඇවිත් වාඩි වුණා. උඹලා හොරකම් කරන්න හැදුවේ මගේ ප්‍රොජෙක්ට් එක විතරක් නෙවෙයි මගේ නින්ද කැප කරගෙන වැඩ කරපු අවුරුදු ගානක මහන්සිය. මගේ විදියට මං උඹලට උත්තර දෙන්නම්. කවිෂ තමන්ටම කියාගත්තා. ඊළඟ සති දෙක කවිෂ සාමාන්‍ය විදිහටම හිටියා. සයුරිට ආදරෙන් හිටියා. හැබැයි රහසින්ම ස්ටෙප් 1 ප්‍රොජෙක්ට් එකට පුංචි වෙනසක් කළා. ඒක සොෆ්ට්වෙයාර් එකේ තියෙන එරර් එකක් විදිහට පෙනුනත් ඇත්තටම ඒක ටයිම් බෝම්බයක්. හරියටම ඉන්වෙස්ටර්ස්ලා ඉස්සරහා ප්‍රොජෙක්ට් එක ලොන්ච් කරන වෙලාවට ඒක ක්‍රියාත්මක වෙන විදිහට කවිෂ එක හැදුවා. මචං ලක්ෂිත, මට හදිසි වැඩකට යන්න තියෙනවා. මේ මචං ප්‍රොජෙක්ට් එකේ ෆයිනල් කොපි එක. උඹ මේක අරගෙන අර ක්ලයන්ට්ව හම්බ වෙන්න ඵලයන්. මං පුළුවන් ඉක්මනට වැඩේ කරගෙන එතනට එන්නම්. මං ආවේ නැතත් උඹ වැඩේ ගොඩ දාගෙන වරෙන්. මට කොහොමත් උඹව විශ්වාසයි බං. කවිෂ පොර හිනාවක් දාගෙන කිව්වා. අනිවාර්යෙන් කවි, උඹ බය නැතුව වැඩේ කරගෙන වරෙන්. මං මේ වැඩ ටික බලා ගන්නම්.
සතියකට පස්සේ ලොකු හොටෙල් එකක අලුත් සොෆ්ට්වෙයාර් එක මිලදී ගන්නාව විදේශික ආයෝජකයෝ එක්ක ලොකු රැස්වීමක් පැවැත්වුණා. ලක්ෂිත සයුරි එක්ක හිටියේ හීන ගොඩක් අතරේ අතරමං වෙලා. කවීෂ ඒ වෙනකොටත් හැම දේම අරගෙන එයාලකින් ගොඩාක් ඈතට ගිහින් හිටියේ. ලක්ෂිත හරිම ආඩම්බරේ ප්‍රොජෙක්ට් එක ප්‍රසන්ට් කළා. මේක ලෝකයේ තියෙන ආරක්ෂිතම සහ වේගවත්ම සිස්ටම් එක. එයා කියාගෙන යද්දි එක පාරටම ස්ක්‍රීන් එක කළු වුණා. ඊළඟ තත්පරේ ස්ක්‍රීන් එකේ ලොකු අකුරෙන් මෙහෙම වැටුණා. Copyright violation and phone detected. Personal message for Lakshita and Sayuri. මුළු හෝල් එකම නිහඬ වුණා. ලක්ෂිත හොඳටම බය වෙලා හොඳටම දාඩිය දාලා. ඒ එක්කම ස්ක්‍රීන් එකේ වීඩියෝ එකක් ප්ලේ වෙන්න ගත්තා. ඒ කවීෂගේ ගෙදර CCTV කොටේෂන් සහ කවීෂගේ ලැප්ටොප් එකෙන් හොරෙන් රෙකෝඩ් වුණු දේවල්. ලක්ෂිත කම්පැනි එකේ රහස් පිටට යවන හැටි සයුරි එක්ක මේ හොරකම ප්ලෑන් කරපු හැටි හැමෝටම පේන්න ගත්තා. ඒ වෙලාවෙම ආයෝජකයෝ කේන්තියෙන් නැගිටලා ගියා. මේක මහා වංචාවක්. දැන්ම පොලිසියට කතා කරන්න. ඒ වෙලාවෙම ලක්ෂිතගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. ඒ කවීෂගෙන්. මචං උඹ හිතුවේ මම මෝඩයෙක් කියලා නේද? උඹලා විකුණන්න හැදුවේ මගේ අවුරුදු ගානක මහන්සිය විතරක් නෙවෙයි. මං උඹලා දෙන්න ගැන තිබ්බ ආදරයයි විශ්වාසයයි. මට උඹලා දෙන්න ගැන දුකයි බං. මම මේ වෙනකොට ප්‍රොජෙක්ට් එකේ නියම කොපිය টොප් රේටඩ් කම්පැනි එකකට විකුණලා ඉවරයි. උඹ අතේ තියෙන්නේ නිකන් වෛරස් එකක් විතරයි. ලක්ෂිතට විරුද්ධව නීතිමය පියවර ගත්තා. මිනිහට ලොකු වන්දියක් ගෙවන්න වුණ නිසා තමන් සතු හැම දේම නැති වුණා. සයුරිට සමාජයේ අපහාස විඳින්න සිද්ධ වුණා. අන්තිමට ඒ දෙන්න අතරේ රණ්ඩු ඇති වෙලා දෙන්න වෙන් වුණා. මේ වෙනකොට කවීෂ හිටියේ හරිම සැහැල්ලු ජීවිතයක් ගත කරන ගමන්. එයාගේ හිතේ තිබුණේ ලොකු නිදහසක්. එයා කළේ තමන්ට වුණ ද්‍රෝහිකමට නිහඬවම බුද්ධියෙන් උත්තර දුන්න එක විතරයි. කවීෂයාගේ අලුත් ජීවිතය ආරම්භ කළේ විශ්වාසය කියන දේ ගැන මීට වඩා 1000 වාරයක් ප්‍රවේශම් වෙන්න ඕන කියලා තේරුම් අරගෙනයි.